කළුතර දකුණ දූව පන්සල පාර නිවසකට තියුණු ආයුධ සමග ඇතුළු වී එම නිවසේ දේපළවලට හානි කරමින් වැඩ කරනවා ඉවරකුත් නෑ, බැනුම් අහනවා ඉවරකුත් නෑ, අඩිය කැපෙනවා ඉවරකුත් නෑ. නිවසේ පුද්ගලයන් බියගන්වා පහර දීම් සිදු කළ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙක් විශේෂ කාර්ය බලකාය සහ කළුතර අපරාධ කොට්ටාශය එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතරින් පුද්ගලයන් 3 දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් කළුතර දූව පන්සල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා කළුතර අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී මෙම පහර දීම සඳහා භාවිත කළ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී මෝටර රථයක්ද පොලිස් බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඒ සමග මෙම පහර දීම සඳහා භාවිත කළ තියුණු ආයුධ 5ක්ද පොලිස් බහරයට ගැනුණා. මෙම ආයුධ භාවිතා කරමින් මෙම කණ්ඩායම විසින් කළුතර හා අවට ප්‍රදේශ රැසකම සිදු කර ඇති පුද්ගල පහර දීම්, බියවැද්දීම් සහ දේපල හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති බවද පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත කුලසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදිය කතරගම බුත්තල පාරේ 16 කණු අසල කැලේ දමා ගොස් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ සැකකරුවන් අම්බලන්තොට ප්‍රදේශයට පැමිණ කැකිරාව ප්‍රදේශයට ගොස් ඇත්තේ කතරගම බුත්තල මාර්ගය ඔස්සේ බවයි. ඒ අතරමඟ යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර එය කැලේ දමා පලා ගොස් තිබෙනවා. එලෙස අතහැර දමා ගොස් තිබූ යතුරුපැදියයි මෙලෙස හමු ඇත්තේ. මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ පුස්තකාල පරිශ්‍රය පිළිසකර කිරීමක් අතරතුර එහි වහලේ සිවිලුමක් මත තිබී T56 වර්ගයේ ගිනිඅවියක්, ජීව පතුරම් සහිත මැගසින් 4ක් සහ තුවාල ලැබුව විට ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ තොගයක් කෝපයි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සේවකයන් පිරිසක් පුස්තකාලයේ සිවිලිම ගැලවීමේදී පත්තර කැබලි වලින් ඔතන ලද පාර්සලයක් හමු වී ඇති අතර ඒ පිළිබඳ යාපනයේ විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු මෙම ආයුධ සොයාගත් බවයි. කෝපයි පොලිසිය සහ යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී ජූලි මාස 11 වෙනිදා හිරණ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ දින දමන හිඟුරාණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් සොයාගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 39ක් වන හිඟුරාණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර රටම එකට ජාතික මෙහෙයුමට අනුව පොලිසිය දෙවෙනි පුරා ක්‍රියාත්මක කළ මද්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනේදී වැටලීම් 987ක් සිදු කර මද්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 371 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ සැකකරුවන් 22 දෙනෙකුට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බවත් තවත් පුද්ගලයන් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.